හායි. ඔයාලා හැමෝටම ලස්සන රාසා කරගෙන තමයි අද මම ආවේ. මගේ හැමෝම වගේ අහන ප්‍රශ්න තමයි අක්කේ මොනවද කොණ්ඩට ගන්න හොඳ? අක්ක මොනවද ගන්නෙ? මොනවද මේ දවස්වල පාවිච්චි කරන්නේ? මට දවසට මේ වගේ මැසේජ් අඩුම 10ක්වත් එනවා. ඉතින් අද ඒකට උත්තරයක් අරගෙන තමයි මම ආවේ. මොකද්ද මේ ලස්සන රහස? රෝස් ඉරවනුදින් අරගෙන එන රූපේෂා. එන්න මම ඔයාලට ඉගෙන විස්තර කියන්නම්. දිලිසෙන ශක්තිමත් දිග කොණ්ඩයක් අපි කොහොමද හදාගන්නේ? මේ තියෙන එකට හොඳම උත්තරේ. අකලට පීනසට වයසට ජානමය ගැටලු හින්දා ගර්භණී සමයේදී විවිධ සැර බෙහෙත් හින්දා රසායනික ද්‍රව්‍ය මේ ප්‍රශ්න නිසා ඔයාගේ කොණ්ඩෙත් යන්න පටන් අරන් ඇති. හැබැයි රූකේෂ තුලින් හිසකෙස්ව වෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරනවා. කොණ්ඩෙට ආවේනික ලස්සන දීප්තියක් ලබා දෙනවා. අකලට සුදු වුණු අයට දීර්ඝකාලීනව භාවිතා කරන්න පුළුවන් හොඳ ප්‍රතිඵල ලබා දෙනවා. සති 2ක් 4ක් ඇතුළත ඔයාට මේ වෙනස ටික ටික දැනගන්න පුළුවන් වෙයි. බලන් ඉන්නකෝ. ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරලා තියෙන නිසා බය වෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මොනවද මේ ස්වභාවික අමුද්‍රව්‍ය? පිරිසුදු පොල් තෙල්, මුකුණු වැන්න, කීකිරිඳිය, කොහොඹ, කෝමාරිකා, සුදු හඳුන්, එඬරු තෙල්, විටමින් E. ඔයත් අදම අරගෙන බලන්න. ආසයිති.